කොයි ඔය මරි මූසල පැටියා වරෙන් බලන්න ඉස්සරහට. තෝ මටද මරි මූසලයා කිව්වේ පොඩි පකයෝ. තෝ දන්නවද මම කවුද කියලා? තොට මැරෙන්ඩ ගහන්නේ ගුබ්බ පැටියක් තොට දෙකක් නෑ කියලා. වරෙන්කො මට දෙකක් තියෙනවද නැද්ද කියලා පෙන්වන්න රෑට ගෙවල් පැත්තේ. තොට ආවම වර හරි එන්නම්. ඇයි උඹ ආවත් මට මොනා කරන්නද ඈ? පොඩි පාගයා. පොඩි කාලේ නියප්පු කකා කන්න නියපොත්තක් නැති එකාගේ දැන් කට බලපු. මං කියන්නේ තෝ වරෙන්කෝ අපේ ගෙවල් පැත්තේ තොට අගල් දෙකේ බ්‍රිජ් එකෙන් ගහලා මැරෙන්න දෙන්නේ. වරෙන්කෝ තෝ ඈ බලන්න. අගල් දෙකේ බ්‍රිජ් නෑ පොඩි පකයෝ, දොර දෙකේ බ්‍රිජ් තියෙන්නේ. තොට ඒකවත් දැනගන්න අට ගහන්න ඉන්නවා අපි දෙන්නේ තොට. මං කිව්වට ඒද මට පොඩි පකයක් කියන්න එපා කියලා. මම පොඩි පකයා නම් තෝ ලොකු පකයා. අයියකෝ මෙතන මොනවද යද්ද මේක? තොට කිව්වා පොඩි පකයා කියන්න එපා කියලා එකපාරක්. ලොකු පකයා. තෝ හිතාන ඉන්නේ තෝ හරි ලොකු එකා කියලාද? අපේ බලපො හිවලා වගේ කොණ්ඩේ තවාගෙන මොන මගුලක්ද මේක නම් මොනේද මන් දන්නේ නැහැ. තෝගේ බලපො ඒ කකුල් දෙකේ හැටි. හරියට අවත්ත අවුරුද්දකින් හොදලා. අම්මපා ඔය වෙලාවට තමයි ඔය කට වැඩි වෙද්දි තමයි නියපොතු වලින් තෝගේ පුක දෙකට ඉරන්න හිතෙන්නේ. මේකගේ ඇක වගේද කට. තෝගේ දෙන්නේ දෙක පුට්ටුවෙන් ඩොව්. මේ බලපම් පොඩියකෝ මන් දැන් කියලා 6 වෙනි අතෝ අර පරණ ලැට්ටෝ දන පොඩි එකාම තමයි ඈ. ඉන්දිපා මට එක කිව්වා කියලා නෑ. දැන් මගේ අකුණුත් කළු පාටයි. තෝ පරණ ලැට්ටෝ දන එක පළ ගිහින් ලැට් එකක් හොදගෙන හිටපිය. තෝ මට දෙයක්කෝ ලැට්ටෝ දන එක කිව්වේ. තෝට පළවෙනි අවස්ථාව බෑ මෝඩ මරි මූසලයා. තෝ ලැට්ටෝ දකනින් ගිහිල්ලා මම නම් ලැට්ටේ දුවේ නෑ. තෝට අකුණු ආස්වාදේ බෑ කියලා පරුන්ගෙන් පස්සෙන් ගියා නේද? මට ලැට්ටෝ දන්ට කියන්න එපා. තෝ බලපන් මගේ වැඩ ඈ. මගේ අකුණු කළු පාටයි ගෝඩ්සෙව්. වරෙන් පෙන්නන්න ඩාන් දැක්ක නේද කළු පාට අකුණු? දැක්කනේ. යාන් බලපන්. ගැම්ම කැපුවනේ. ඒ මොකද්ද ඔය යුනේ මන් දැක්කේවත් ඈ. අඩි මගේ බෙල්ල කැපුණාද? ඒ මේක මේ මොකද්ද? ඉවරයිනේ.